අයිබෝන් දුවේ පුතේ ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා සිස්සත්ත පාසලට. අද පුතේ අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ සිස්සත්ත අනුමාන පරිසර කෙටි ප්‍රශ්න වැඩසටහනේ 96 වෙනි කොටස. ප්‍රශ්නාංක 951 සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා ගණන වන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 4කි. ඉතින් පුතේ මම ඔයාලට පෙන්නලා තියෙනවා සමනලයාගේ ජීවන චක්‍රය පෙන්නලා තියෙනවා මේක ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට ජීවන චක්‍රයේ අවස්ථා ගණන 4ක් පුතේ බිත්තරයේ දලඹුවා පිලවා සමනලයා කියන අවස්ථා 4 තමයි සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා 4 වෙන්නේ. ප්‍රශ්නාංක 952 ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා දෙයකි. පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2 ක්ලෝරින්. ප්‍රශ්නාංක 953 රත් කර විට ජලයට සිදුවන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 වාෂ්ප වේග කියන එක. ඒතර පුතේ ජලය සිසිල් කරපුවම තමයි අයිස් බවට පත් වෙන්නේ. එතකොට පුතේ මේ රත් කර විට සිසිල් කර විට සාමාන්‍ය පිරිසුදු ජලයේ වර්ණයක් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රශ්නාංක 954 ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික සංකේතය වන්නේ පිළිතුර වෙන්නේ අඩ සඳ සහ තරුව කියන එක තමයි පුතේ ඉස්ලාම් ආගමිකයන්ගේ ආගමික සංකේතය වෙන්නේ. එතකොට පුතේ ධර්ම චක්‍රය කියන්නේ බෞද්ධ ආගමිකයන්ගේ ආගමික සංකේතය. ඒ වගේම කුරුසය කියන්නේ කතෝලික ආගමිකයන්ගේ ආගමික සංකේතය. ඒ වගේම පුතේ Hindu ආගමිකයන්ගේ ආගමික සංකේතය වෙන්නේ ත්‍රිශූලය. ඒකත් පුතාලා මතක තියාගන්න ඕන. ප්‍රශ්නාංක 955 දේ දුන්නක ඇති වර්ණ ගන්නවන්නේ පිළිතුර වෙන්නේ 7කි කියන එක. පුතේ මම ඔයාලට මේ පෙන්නලා තියෙන්නේ දේ දුන්නක කොහොමද වර්ණ තියෙන්නේ වර්ණ පිළිවෙලට තියෙන විදිය සහ ඒක මතක තියාගන්න ඔයාලට ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක්. මේක ඔයාලා දැනටමත් දන්නවා ඇති. දැනට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් මේ වීඩියෝ එක නවත්තලා මේ ඔයාලට දීලා තියෙන එක පොඩ්ඩක් පාඩම් කරගන්න පුළුවන්. රන් තෙබිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් දකි කියන එක පාඩම් කරගන්න. ඒතර පුතේ මේවල මේ අකුරුත් එක්ක මේ බලන්න රන් කියන්නේ රතු, තෙඹිලි කියන්නේ තෙඹිලි, කඩන කියන්නේ කහ, කොල්ලා කියන්නේ කොළ, නිල් කියන්නේ නිල්, තොර ඉබ්බෙක් කියන්නේ ඉන්දිගෝ, දම් කියන්නේ දම්. ඒතර පුතේ මේ ඉහළ සිට පහළට තමයි මේ කියන වාක්‍යයෙන් ඔයාලට මේක මත ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට පුතේ අපේ මේ සිස්සත් පාසල channel එකේ ඔයාලට දේ දුන්න ගැන අපි ලස්සන විස්තරයක් කරලා තියෙනවා. ඒකත් බලන්න. එතකොට දේ දුන්නේ හැදෙන හැටි, දේ දුන්නේ පාට මතක තියාගන්න tie ඔක්කොම අපි ඔයාලට කියලා දීලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න කියලා මතක් කරනවා. ප්‍රශ්නාංක 956 මුදුන් මුලක් නොමැති සාකයක් වන්නේ පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 තල්. එතකොට පුතේ මේ තල් වල තල් කියන්නේ තාල වර්ගයට අයත් ගහක්. ඒවල මුදුන් මුලක් නැහැ. එතකොට තල් පොල් පුවක් වගේ ශාකවල ඒවා තාල වර්ගයට අයත් ශාක. ඒවල
බුදුන් මුලක් සාමාන්‍යයෙන් පිළිටන්නේ නැහැ. අෂ්ටාංග 957 ආහාර රසවත් කිරීමට යොදා ගනු ලබන බීජයක් වන්නේ පිළිතුර වෙන්නේ අබ. ඒක පුතේ මේ වලට පෙන්නලා තියෙන අබ තමයි. ඒකට පුතේ ඒක හොඳට මතක තියාගන්න. අබ අපි ආහාර රසවත් කිරීමට යොදා ගන්නා බීජයක් වෙනවා. අෂ්ටාංග 958 උදයට පිපෙන මලක් නොවන්නේ පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 1 වැටකොළු. ඒතර පුතේ මේ වලට පෙන්නලා තියෙන වැටකොළු මලක්. ඒකට මතක තියාගන්න වැටකොළු මලේ පෙති පහක් තියෙනවා. ඒ වගේම පුතේ මේ වැටකොළු මල පිපෙන්නේ සවස් කාලේ සවස් 4ට විතර පමණ තමයි මේ වැටකොළු මල පිපෙන්නේ. අෂ්ටාංග 959 සතුන්ගේ ඇඟේ ඇලීම මගින් ව්‍යාප්ත වන ශාකයක් වන්නේ පිළිතුර වෙන්නේ ඇපල් කියන ශාකය. ඒතර පුතේ මේ වලට පෙන්නලා තියෙන ඇපල් ශාකය. එතකොට පුතේ රබර් කියන්නේ ස්පෝටනේ. ඒ කියන්නේ පිපිරීම මගින් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම ගම්මාළු කියන්නේ සුළඟ මගින් ව්‍යාප්ත වෙන ශාකයක් බීජයක්. අෂ්ටාංග 960 මැටි උපයෝගී කරගෙන කෙටි කාලයක් තුල විශාල නිවසක් සකස් කර ගන්නා සත්ත්ව විශේෂය වන්නේ හරි පුතේ. එතකොට මෙතන අපි ඔයාලට දීලා තියෙන පිළිතුරු තුනේම ඉන්නේ මැටි උපයෝගී කරගෙන තමන්ගේ නිවස සාදා ගන්න සත්ත්ව වර්ග තුනක්. පුතේ මේකේ ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න. විශාල නිවසක් සාදා ගන්න සත්ත්ව විශේෂය. ඒතකොට වැහිලි හිනියා සාදාගන්නේ සාමාන්‍ය කුඩා නිවසක්. ඒ වගේම ලංකුඹලත් කුඩා නිවසක්. ඒතකොට වේය තමයි විශාල තුඹසක් සාදාගන්නේ. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. හරි පුතේ. එතකොට මේ කොටසට අදාළ ප්‍රශ්න 10 වලත් එක්ක කතා කරුවා. ඔයාලා හිතනවා නම් අපේ මේ පාඩම් මාල හොඳයි කියලා අපිට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම පුතේ අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරලා අපි අනිත් පාඩම් එක්කත් එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා යාළුවත් දැනුවත් කරන්න. හරි පුතේ ඔයාලා අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.